සරණයි ලෝකවාසී ලංකා වාසී සියලුම දුවදරුවන්ට සිත සාන්තියක් යාපතක් වේවා කියලා පළමුවෙන් එක සිටීම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දරුවනේ බොහෝ කාලයකට පස්සේ තමයි මම මේ වොයිස් එක ඔයාලට දාන්නේ සුබ පණිවිඩයක් කියන. මේ මාසේ 11 වෙනි දිනෙන් පස්සේ මගේ දේවස්ථානය වහනවා. නැවත මගේ දේවස්ථානය අලුත් අවුරුද්දෙන් පස්සේ ආරම්භ කරන්න වැඩ කටයුතු 19 වෙනි ඉරිදා උදෑසනට. ඉතින් ඔයාලට සුබ ආරංචියක් මම දෙනවා. දරුවනේ ඔයාලට වරමක් තිබෙනවද නැද්ද කියලා සමහර දරුවන්ට සැකයි. ලෙඩ දුක් තිබෙනවා, ලෙඩ දුක් කියනවා. නමුත් මේක මොකද්ද කියලා හොයාගන්න බෑ. ඉතින් ඒක නිසා ඒ වරමක්ද මොකක් හරි කුමක් හෝ සර්වාංග ලෙඩක්ද නැත්නම් අපලයකට හැදිච්ච ඒවාද නැත්නම් කුඩු විනියක් කරලාද කියලා බලා ගන්න ඔයාලට 19 වෙනිදාට පුළුවන් වුණා. ඒ වගේම තමයි ඔයාලට වරමක් තිබෙනවා නම් ඒක බලලා කුමක්ද වරමක්ද කියලා බලලා එදාටම මම හිර කපනවා ඔයාලගේ. ඒ වගේම හිර කපලා වරමාලාවල් සුද්ධ කරනවා. ඒ වගේම තමයි ඔයාලට සුවන වෙන තුවාල තියෙනවා. සුවන වෙන තුවාල වලට බීත් තාන්නේ නෑ දරුවනේ. මොකද සමහර ඒවා විස පොනවා. විස පෙරුවන් පස්සේ ශරීරෙට ඒ තුවාල සනීප වෙන්නේ නැහැ. ඒ වගේම සර්වාංග රෝග තියෙනවා බීත් තාන්නේ නැහැ. මේ වන සියලුම විසඳුම් තමයි 19 වෙනිදාට දෙන්නේ දරුවනේ. ඔයාලට වරමක් තිබෙනවාද, දෝෂයක් තිබෙනවාද, සර්වාංග ලෙඩක්ද මේක, සුවන වෙන්නේ කුමක් හේතු සඳහාද, ඒ සෑම දෙයකටම ප්‍රශ්නවලට විසඳුම් 19 වෙනිදාට ලබා ගන්න පුළුවන් දරුවනේ. එම නිසා මම ඔයාලා සියලු දෙනාටම එදිනට ආරාධනා කරනවා කැමතිනම් මගේ WhatsApp නම්බර එක තියෙනවා 077 657 84 12 077 657 84 හෝ 071 597 54 90ට මට දුරකථන එමතුමා දුන්නොත් දරුවනේ ඔයාලත් එක්ක කතා කරලා කොහොමද මේක කෙරෙන්නේ කියලා විසඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි දෝෂයක් තිබුණත් ඒ ආකාරයෙන්ම මම සිද්ධ කරනවා. සමහර දරුවන්ට සර්වාංග රෝග තියෙන ඔපරේෂන් වලට පොවා යන ඒව නවත්තලා සිතාන්ති කරන්න පුළුවන්ද බැරිද කියලා ඉලිදා බාර ගන්න පුළුවන් නම් මම එදින්ට මම කියනවා මට පුළුවන් කියලා සුව කරන්න. ඉතින් මේ තාක්කල් මේ වරම්මාලාවෙන් මම බොහෝ කටයුතු කරලා දරුවනේ කිසිම දරුවෙක් හිර කරලා නැහැ. මෙච්චර දවසකට වරමක් දුන්නා පමණයි, හිර නිදහස් කරා පමණයි, වරම්මාලාව සුද්ධ කරා පමණයි දරුවනේ. හිර කරන්නේත් නැහැ, හිර කරලත් නැහැ, හිර කරන්න බලාපොරොත්තුකුත් නැහැ. ගොඩක් දරුවන්ට වරම් දුන්නට මගේ කිසිම හිර කරලා හිම නැහැ. ඒ වගේ මගේ දරුවන් දේවස්ථාන කරනවා. YouTube නාලිකාවේ සමහර දරුවන් ඉන්නවා, TikTok නාලිකාවේ සමහර දරුවන් වැඩසටහන් දාලා තියෙනවා. සමහර දරුවන් ඉතින් YouTube දාලත් නැහැ, TikTok දාලත් නැති දරුවන් දේවස්ථාන කරනවා. දේවස්ථාන නොකර ඉන්නේ බොහෝ ටික දෙනයි, සමහර අය විතරයි. අනිත් ළමයි දේවස්ථාන කරනවා. ඉතින් සමහර අය දන්නේ නැහැ YouTube නාලිකාව තියෙනවද කියලාවත්. ඉතින් ඒක නිසා සමහර අය මට කියන්නේ හිතාගෙන ඇති මගේ දරුවෝ නැහැ කියලා. ඇත්තට මට වරන් ළමයි ගොඩක් ඉන්නවා. ඒ ළමයි දේවස්ථාන දාලා තියෙන්නේ. සමහර ළමයි විතරයි දේවස්ථාන නැත්තේ. ඉතින් ඔයාලට කියන්නේ දරුවනේ 19 වෙනිදාට එන්න කැමති නම් මට දුරකථන එමතුරක් දීලා ඕනම දරුවෙකුට මම එදාට හිර කපලා නිදහස් කරනවා. මාත් එක්ක කතා කරන්න විසඳුම් හොයාගන්න. ඒ වගේම තමයි දරුවනේ TikTok නාලිකාවේ දරුවන්, YouTube දරුවන් මට නිතරම හරි ආදරෙයි. ඒ දරුවන් මට කියනවා අම්මේ මට කවියක් කියන්න කියලා. ඉතින් ඔයාලට මම පළවෙනිම කියන්නේ කවිවරම් හදාගන්න බැරි ළමයි ඉන්නවා. කවිවරම් ඉන්නේ නැති ළමයි ඉන්නවා. කවිවරම් තිබුණ ළමයි හිර වෙලා ඉන්නවා. දරුවනේ මම ඒවට විසඳුම් දෙනවා. එදාට 19 වෙනිදාට මට කතා කරලා එන්න. එදාට මම ඔයාලට කවිවරම හරි ගස්සලා දෙනවාමයි. ඒ වගේම යන්ත්‍ර වරම් නැති ළමයි ඉන්නවා. ඔයාලට යන්ත්‍ර වරම හදාගන්න පුළුවන් විදිහට එන්න. ඒ වගේම තමයි මන්ත්‍ර නැති ළමයි ඉන්නවා. සමහර ළමයිට භාෂාව නැහැ. ඉතින් මේ ගොඩක් අයට මේවට විසඳුම් හොයාගන්න බෑ. එදාට මාට කතා කරලා ඉන්න දරුවනේ මම විසඳුම් දෙන්නම්. එදාට කතා බහ කරලා විසඳ ගන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒවයි හිර කපලා මම හදලා දෙන්නම්. ඒ වගේම තමයි දරුවනේ මට
නිසා තමයි මට වෙලාවක් නැත්තේ. නමුත් මට පුළුවන් හැම වෙලාවකම මගේ දරුවන්ට මම ආශිර්වාද කරනවා කවියෙන්. මේ මොහොතේ මම මේ සියලුම දරුවන්ට ටික්ටොක් නාලිකාවේ මට ලයික් කරන කවන්දාන මගේ ආදරණීය පැටවුරු එකක් ඉන්නවා. මම මේ දරුවන්ට හරිම ආදරේ පණ වගේ ආදරේ මාත් එක්ක කතා කරන මේ දරු පැටවු. ඉතින් ඔයාලට දරුවනේ මට නම් වශයෙන් කියනවා ජනිත් පුතා එහෙම ඉන්නවා, දේශිත පුතාලා ඉන්නවා, තරණ පුතා ඉන්නවා, ගොඩක් අය ඉන්නවා. මට නම් වශයෙන් කියා ගන්න බෑ. ඒ අයටත් ඒ සියලුම දරුවන්ට ටික්ටොක් නාලිකාවේ සියලුම දරුවන්ට තිබෙනා වූ සියලුම වරම් බල ශක්තිය අනවරන් තෙදවරම් බලවරම් කෛලාසන වරම් දේවවරම් යන්ත්‍ර වරම් මන්ත්‍ර වරම් තන්ත්‍ර වරම් ඖෂධ වරම් සියලුම වරම් මාලාවල් ලැබිලා ඔයාලා සම්පූර්ණ වෙලා වරම් මාලාවල් වලින් හොඳ ස්වාමිවරු වෙලා රටේ ලෝක පාලනය කරන්නා වූ ඔලිසෝනියන් දේව හාමුදුරන් වහන්සේගේ බලෙන් සහ සියලු දෙවියන් වහන්සේලාගේ බලෙන් මොකටද බලයක් නැහැ සියලුම ස්වාමිවරු වේවා කියලා බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ලෝකයක් හොල්ලන්න පුළුවන් දරුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. YouTube නාලිකාවේ TikTok නාලිකාවේ සියලුම දරුවන්ට ඉතින් දරුවනේ මම ඔයාලට ආශාව නිසා ඔයාලට පුංචි කවියක්